හායි කට්ටියටම කොහොමද ඉතින්? මට නම් හොඳයි. මේ අද අපි කඩේ යන දවසේ ඉතින් පොඩ්ඩක් එළියට බහලා රවුමක් දාන්න ආවේ. සතියට ඕන බඩු පහේ ටික ගන්න. එළවලු අනම්මන ටික. එළවලු කොළතුරු ටික. අද කැරට් ලාභයි. දෙක් තියෙනවා. ඒ ජූස් හදන්න තමයි ඉතින් ගන්න වෙන්නේ. පොඩු ගහලා තියෙනවා මිරිස්ද කැරට් මිරිස්නේ. මිරිසුයි කැරට් බෝන්චි තියෙනවා. මේ මිරිස් එක නම් මෙලෝ රහක් නෑ නිකන්. අන්න රත් කෙහෙල් තියෙනවා. රත් කෙහෙල් මේ ටිකක් ගන්න. තක්කාලි අඹ කෙසෙල් අන්න සියඹලා දැක්කද? සියඹලා පෙරේ තියෙනවා. පොලස්කට් නම් මේ ටිකක් ගන්න නැහැ. පොලස්කට් ඉන්දියාවෙන් ගෙනව තියෙන්නේ. කේරළ වලින්. අල්ලන් තියෙන කොන්ස්ටානෙන් එනවද? ඊජිප්තේවත් තියෙනවනේ. රතු පාට රොස් පාට අරලා තියෙනවා. රතු අර. ඉතින් පහයි. රතු අර්ථාව. චූටි. සෙට් වගේ. වටාන තියෙනවා. මේ තියෙන ඩිනමික් කොළ සෙක්ෂන් එක. මේවා නන්නම් අපි දන්නේ නැහැ ඇත්තටම. මේවනේ කොත්තමල්. කොත්තමල් එන තනිත් කොළ වර්ගයක් මොනවද කියන්නේ කියනවා තියෙනවා. ලංකාවේ දැම්පිලි ශ්‍රී ලංකාවේ දැම්පිලි. මේක තායිද? ඒක තමයි එනි මේ වගේ තැන් තියෙනවනේ තමන්ට කැමති විදියට. ආව් අපිට දාගන්න පුළුවන් තරම් ඒක සලාඩ් විතරනේ දැක්කද කොස්කෙඩි? කොස්කෙඩි ඔවත් ඉතින් ඉන්දියාවෙන් එනවා තමයි. අනේ මන්දනේ. මට ඒක සෙට් වෙන්නේ. අපිට තියෙනවා කොමඩු ලිඳක්. කොමඩු ගෙඩිය කිලෝ 15ක් 20ක් විතර තියෙනවා. උනේ එකක් නේ බරයි. 10ක් 15ක් වගේ අතර තියෙනවා. මේ හරිය ඇත්ත ඕගනික් හරිය. ඕගනික් ඒරියා එක. කවදාවත් නැති වෙන්නේ නැති රඹුටා. මැංගෝස් තියෙනවා. කවද ගියත් තියෙන දේවල් ඒවා. මේ හරිය ගණන් ඕගනික් අන්න කොච්චි. කොච්චි සම්බෝලයක් හදලා කන්න. මම ආසම දේ ස්ට්‍රෝබෙරි. මේ වල ටිකක් ඇත්තටම ගන්නවා. බෙරිස්. රාස්බෙරිස් බෙරි වර්ග ටික. මේක බ්ලැක් කරන්ට් අනවා. ලංකාවේ ඉන්න කොච්චි එක තියෙනවා. කොච්චි නෙමෙයි මොනවද කියන්නේ? නයිමිරිස්. පල්ලෙහා තියෙන රම්පකාර පිංචා කෙසෙල් වල. මේ හරි ඉතින් ඕගනික් ඒවා තමයි. එහා පැත්තේ කිරි තියෙනවා. කිරි එක තාම පෙන්නන්නේ නැහැ නේ. අනිත් පැත්තට පනින්න ඕනේ. පොල් ගාලා තියෙනවා. එහෙම නැත්නම් පොල් ගෙඩි ගන්න පුළුවන්. ගාලා තියෙන කිරි එක ගන්න. අනේ ඒක බ්ලැක් කරන්ට්. ඒ රෙඩ් කරන්ට්. බෙරිස්. චූටි බේබි දැක්කද ඔය අර මේ බේබි කැරට්. බේබි කැරට්. මේක රාස්බෙරි. මේ පාට ගෙඩි. මොනවද ගෝල්ඩන් බෙරි. ගෝල්ඩන් බෙරි වලට වෙන මොකද්ද ලංකාවේ කියන්නේ? පාට ගෙඩි. වෙන්නේ නැති. මම ඉස්සර කියන්නේ. මෙතන තියෙනවා ජම්බෝල ගෙඩි. ජම්බෝලයි ලංකාවෙන් එන මේ අමු ගස්ලම්. මේවන ලේසින් දෙන්නේ. මේ පණ්ඩ බලන් හිටියා එක කුණු වෙනවා. හැමදාම එක්ක ගෙනිල්ල විසික් කරනවා. දැක්කද මඤ්ඤොක්ක ගොඩ? ඒවත් ලංකාවේ මඤ්ඤොක්ක තමයි. රතු වල කියන්නේ බීට්‍රූට්. නැත්නම් කලින් කිව්ව රතු වල නෙමෙයි. මෙතන තියෙනවා මේ මොනවද මේවා? අපි මේ කිරියල්ලනේ. ඒ කිරියල එතන තිබ්බා. කිරියල ගන්නෙම නැහැ නේ. ඉතින් කන්න හම්බෙන්නේ නැහැ මියත් එක්ක මට. කිරියල මෙහෙට සැරයි. රතු ලුණු තියෙනවා. අර අතන තිබුණා ඊට වඩා නාරයි නේද? ඒ තියෙන පළතුරු තියෙන හරිය. ඒ ඩ්‍රැගන් ෆෘට්ස්. මේ මිදි නම් මිදි වර්ගයක්. මේ මිදි වර්ගයක්. ස්ට්‍රෝබෙරි තියෙනවා මේ කාලේනේ. ඔය අඩුවට දාලා තියෙන ස්ට්‍රෝබෙරි. පැක් එකක් දිරාම් 3ට වගේ. ඒක බලන්න දාලා තියෙනවා. ඔව් දිරාම් 3. 2.9. ඒර ගන්න බෑ ස්ට්‍රෝබෙරි නම් මේක. ස්ට්‍රෝබෙරි ඉතින් කාලෙකට විතරයි තියෙන්නේ. මේ තියෙන අර මොනවද මොන ගෙඩිද? සැපදිල්ල ගෙඩිනේ. ඒ උඩනේ සැපදිල්ල මේක? මේවා. මතක නෑ ඒක. මතක නෑ ඒක නම් නම. ප්ලම්ස් තියෙනවා. මෙන්න හොඳම සෙක්ෂන් එක. ජෙලිස්. පොළ සංගනාව. කැමති කෙනෙක්ට රහ බල්ල ගන්න පුළුවන්. කාලා තියෙන කට්ටිය. ඔව් කරවිල.
කරවිල තමයි වට දෙන්නේ. මේක ඉතින් කොච්චර කන්න එපා කියලා කිව්වත් කන එකම දේ තමයි නාරුණුයි මුගි. හැමතැනම ගහලා තිනවා not allowed කියලා. ඒත් ඉතින් එන හැමෝම කහ බල්ලා තමයි ගන්න. පෙරේතයන්ගෙන් බේර ගන්න බෑ. නෑ ඉතින් ඇත්තටම එන හැමෝම මේ එක්ක නාරංගෙඩියක් සුද්ධ කරලා කාලා බලලා මිදි කානවා. පෙරේතය අපෝනේ කපා යනවනේ යන ළඟින් යනවා කපා යනවා. ආයෙ වින කාලා යනවා. මෙතිනර එයා ගිහලා අපිට කොමඩු කපලා ගන්නවා. පොරටෝ දාලා ලොකුයි කොමඩු ගියේ. මේ තනි කොමඩු කැලයක් තියෙනවා එන ලොකු කිලෝ කිරි සෙක්ෂන් එකේ. මේ හරි බේරෙන්න හරි අමාරුයි. මෙතන ඉන්නවා මේ අල්මරයි කට්ටිය පස්සෙන් පන්නනවා. අද ඔෆර් එකක් තියෙනවා. අක්කලා දෙන්නෙක් ඉන්න පස්සෙන් පන්න කියලා කිරි දෙනවා. ඔටු කිරි එකක් දිරාම් 22ක්. මේක ඩේට්ස් ඩේට්ස් රටෙන් කිරි එක. ඒක රසයි. මේ පැත්තේ බීම ටික. බීම වර්ග. එලදාට ඉතින් ඔෆර්ස් තියෙනවා දිරාම් 10ට 7ට. මේකේ රසම මට මතකද අපි දෙන්න දවසක් බිව්වා මේ කාඩමන් කිරි එක. ඒක මාරම රසයි. රස නැහැ ඉතින් මොන අමාරුයි ඒක. මේ සුනන්දන් දෙපා. මේක අපේ දාගත්ත ලබාන්න එක මතකද? අපි ගත්තේ නෑ. ඒක නෑ අපි ගත්ත එක පාරක්. ඔව්. ඒක ඇඹුල් රසයි. ඔව් පොඩ්ඩක් නිකන් පොඩි රාගතියක් තියෙනවා. ඉතින් එක ලබාන්න මොනවද මේ ජෙලි පොඩ්ඩමයි කන ඒවා රම්බලා තියෙනවා. යෝගට්. මේ යෝගට් අපේ ලංකා යෝගට් වලට වඩා හාත්පසින් වෙනස්. ඔව් යෝගට් කිව්වට මේ ඒව අර සීනි දාලා නැහැ නේ. තියෙනවා සීනි කියන්නේ පැණි රහ නැහැ. නිකන් කිරි කනවා වගේ තමයි. කිරි කනවා වගේ වුණාට වෙනසකුත් තියෙනවා. චීස් අනම්මන තියෙන සෙක්ෂන් එක. දැන් චීස් එක්ස්ට්‍රා. එතන තියෙන හුමුස් නේද? ඔව් නේ. පැක් මේ කරලා. හරි තිබුණා මම හිතුවේ මේ මොසරෙල්ලා නම් මොනවද? ෆ්‍රයිස් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා එක meals balls nuggets sausages.
මුන් ඔෆර්ස් දාලා බඩු නැතුව තියෙනවා. අපි ඒක ගිහලා බලනවා මේ ඔෆර් එක තියෙන බඩුව කෝ කියලා. ඒක ඉවරයි කියනවා ඉවරයි. නෙවෙයි. උන්ගේ මේ ලීෆ්ලට් එකේ දාලා තියෙනවා ඔෆර් එක තියෙනවා කියලා. ගිහින් බලනකොට ඔෆර් එක නැහැ. මේ අපි බඩු අරන් මේවෙන් කිරණ එක ගත්තේ නෑ නේ. නෑ බිල් කළේ නෑ. අපි බඩු අරගෙන බිල් කරගන්න බෑ. බිල් කරලා දෙන්න මුදලාලි කෙනෙක් නෑ නේ මෙතන. ගෝලියෙකුත් නෑ. බිල් කරන්න නෙමෙයි කිරලා දෙන්න. කිරලා දෙන්න. මෙතන තියෙන්නේ උයපුවන ඉන්දියන් කෑම සෙක්ෂන් එක. කෑම සෙක්ෂන් එක. මේ ඉස්සරහ තියෙන නම් මේකේ කර මේ බේකරි අයිටම්ස්, කේක්. මේ විල ඇරබික් ස්වීට්ස් නේ. ඔව් ඔය ඔක්කොම ඇරබික් ස්වීට්ස්. පැණිම පැණි රසයි. මම නම් ආසයි. ඌව කන්න බෑ. දිය වැඩිය වැදෙනවා. නෑ පැණි රහ. අන්න තියෙන ඉතින් බේකරි අයිටම්ස්. රහ නැති කෑම. ඉඩම් 3යි 4යි. ඒවට මේකේ බේකරි අයිටම්ස් එච්චර සෙට් වෙන්නේ නැහැ. ලුලු එකේ වන රහයි නේ අපි ඉස්සර ගන්න. ඔව්. මේකේ මට එච්චරම රහ නෑ. මේකේ කේක් එහෙම ලොකු රහක් නෑ තමයි. මේ තියෙන පොඩි කේක් ස්ලයිස් එකක් දිරම් 5යි. චෛත්‍යයක් වගේ එකක් තියෙනවා දැක්කද? මේ තියෙන අනිත් කේක්. ගෝල්ඩන් බෙරි. ඔය කේක් එකේ හැටියට නම් එච්චර වටින්නේ නැහැ කියලා ඉතින්. මේ ඩෝනට් නම් කොහොමද රස? ඒවත් හෙන්න පැණි රසයි. ඩයි එක දාලා. ආයි මෙන්න මෙතන මේ තියෙනවා මතකද අර පොල් වලින් හදන මේ කුකි එකක් ඒක රසයිනේ. ඒක රසයි. මේ ඇවිල්ලා ඒතර ස්වීට්ස්ම තමයි. ඒ අර අනිත් පැත්තනේ. මෙන්න තියෙනවා මොනවද? රයිස් බෝල්. අග්ගල. රයිස් බෝල්. අග්ගල. අග්ගල නෙමෙයි යන්නේ අර බත් වලින් හදන්නේ. ඒවා තමයි අග්ගල කියන්නේ. අග්ගල අට්ටවුරුසි පුග්ගල. මේ දැන් තියෙන්නේ මටන් හරි. මස් පැත්ත මීට් සෙක්ෂන් එක. පොටරි. එක එක රටවල් වලින් එන පාකිස්තාන්, ඉන්දියා, කෙන්යා, ඕස්ට්‍රේලියානු ඒවා මේකේ නැහැ නේ වැඩි. මේකේ අඩුයිනේ. පෙළක් දාට එනවා කැමල් මීට් එක. කැමල් මීට් තිබ්බනේ. අර තව මොකක්ද දෙන්නේ? ඩියර් මීට් කියලා එකකුත් එනවා නේද? මුව මස් කියලා එකකුත් එනවා. අපි මේ ළඟදී දැක්ක හාමස්. එන හාව දෙන්නේ සුද්ධ කළේ. මේ ඉන්නේ අර පොඩි වටකුරුල්ල බෙදපු. වටකුරුල්ල නෙමෙයි මොකද මන්ද? කුයිල් කියන වටු තමයි නේ. මම හිතනවා වටු කියලා. චූටි කුරුල්ල జాතිය. කවන්නේ අපි කැමති නමක් දාගමු උට පො. කොහොමද ඒකේ ගහලා තියෙන කුයිල් කියලා. මේ තියෙනවා යට වර්ග නම් මොනම් හරියනේ. මේ ගොඩ ගහලා තියෙනවා හැමදාම මේ ගොඩ ඒ විදිහටම තියෙනවා. අඩු වෙන්නේ නැහැ. ඊවන නරක කියලා යනවා. බකේ හැමදාම ওই විදිහටම තියෙනවා. ගන්නවා පේන්නේ නැහැ කවුරුවත්. ඇත්තට මේක නම් කවුරුවත් ගන්නවා පේන්නේ නැහැ තමයි. මම තියෙන්නේ මේ යට වර්ග කජු. පරිප්පුව නම් මොනවද බයිට් වර්ග. මෙතන ඉති මොනවාරි ගන්නවා කියන්නේ නම් අම්බෝ සෑහෙන යුද්ධයක්. බලන් ඉන්න ඕනේ. එතන ඉන්නේ දෙතුන් දෙනයි වට වෙලා ඉල්ලනවා හැම එකාම මේක දෙන්න ගගා. ගොඩක්ම අමාරුයි සෙනසුරාදා දවස්වලට. ඔව් හරි අමාරුයි. දැක්කද ඇන්කර් කඳු ගහලා තියෙනවා. ලිප්ටන් ටී. මේක ලංකාවෙන් ආවට මෙහෙ තමයි මේ ඌව කරන්නේ. මැනුෆැක්චර් නෙමෙයි මොකක්ද ඒකට කියන්නේ මේ පැක් කරලා ඒ ප්‍රොසෙස් කරන වැඩ ටික කරන්නේ මෙහි. ඒකින්ද ගහන්නේ මේඩ් ඉන් UAE කියලා. ඔව් ශ්‍රී ලංකා නම මෙන්ෂන් කරන්නෙම නැහැ. ඔව් ඒ කියන්නේ ඒක එන්නේ මේ ලංකාවෙන්. ඒවට අර ප්‍රොසෙස් එක කරන්නේ මෙහි ඉඳ ඒක ගහන්නේ මෙහි නම. කැම්පින් බඩු සෙට් එකම ගන්න පුළුවන්. ඔක්කොම දේවල් තියෙනවා. හැබැයි ඔක්කොම එකම තැනින් ගන්න පුළුවන් ලේසි ඒ නිසා හැමදේම තියෙනවා. මේ නම් ඇහිලා මොනවද මේ ආට පිටිනේ? හාල්. එහා පැත්තේ ආට පිටි. ඔව් මුලින් තියෙන්නේ ටික දැන් මේ ටික හාල්. ඒ ඉන්දියන් ෆ්‍රයිඩ් එහෙම නම් වැඩක් නෑ. දැන් කොහෙටද යන්නේ මම? ආසම පැත්ත මොකද්ද?
මොකද ඔය ආස නැහැ ඔය පැත්තේ. මම හිතන්නේ ඔයගොල්ලෝ ආසම නැහැ ඔය පැත්තේ. මම ආසම පැත්ත තමයි මේ පැත්ත. චොකලට් කින්ඩම් එක. මේ තියෙන්නේ මං ආසම එකක් නියුටෙල්ලා. ටිරාමිසු 6යි. මොකද කියන්නේ ගමුද? නියුටෙල්ලා. කැන්බරි තියෙනවා මේ පැත්තේ. නියුටෙල්ලා ගෝනේ ගෑල්ලා මේක. නියුටෙල්ලා. මෙතන තියෙනවා සින්ඩරෙල්ලා. ටෙබ්‍රෝන් තියෙනවා. නෑ ඒ ටෙබ්‍රෝන් නෙමෙයි. ටබ්ලරෝන් තමයි. ටබ්ලරෝන් පැක් පොඩි චොකලට් චුටි කෑලි. චූටි ගෑනි. ඔයා කැමති නම් මට අරන් දුන්නේ නැහැ. එහා පැත්තේ කඳු ටිකක් තියෙනවා. මේ තියෙන්නේ කෝකෙන්ද ඔය අරන් දෙන්නේ. මම අද කිව්වේ ඉරම් 18යි. මට ඇහෙන්නේ ට්වින් පැක් ගත්ත හැකිලු. මට ඇහෙන්නේ පැකට්ස් දෙකක් ගත්ත හැකි. බාන ඔෆර්ස් දාලා තියෙන්නේ අරන් දෙනවා නම් චොකලට් මෙතන ඉඳන් අර හෙට එනකම්ම තියෙනවා. ඈ මොකද කියන්නේ? ඈ ඔයා කෑම ලස්සන වෙනවා. චොකලට් කෑම. උපන් කතා ඉන්න පුළුවන් තියෙනවා. ඉතින් චොක්ලට් වලට. මේව නම් මොනවද මන් දන්නේ. ජුජුස් වගේ වනේ. ගල් පොළ වගේ. ගල් පොළ වගේ ඒවා නම් ඉතින් ගන්න හිතෙන්නේ නැහැ. ජෑම් නෙමෙයි. මොනවද සෝස්ද? සෝස්. කස්ටර්ඩ් එකක්. ඔයාලට පෙන්වන්නද අපේ ශ්‍රී ලාංකීය අභිමානය. සෝයා මීට්, සැමන්. සැමන් අද නැහැ නේ. අර යට තියෙනවා. තියෙන අර තියෙන. ඊට පස්සේ මොනවද මේ? සෝයා මීට්, ක්‍රීම් කැකර්. හරිස්චන්ද්‍ර තියෙනවා. ඩිරම් 5යි සෝයා මීට් එක ඩිරම් 3යි. මිල්ක් ෂෝට් බිස්කට් තියෙනවා. ඩිරම් 5යි එක. සැමන් එක ඩිරම් 7යි. මේ පැත්තේ තියෙනවා තව මේ මොනවද කරවල. ආල්මැස්සෝ සමපෝෂ. හකුරුත් තියෙනවනේ. ඔව් හකුරු පියන ග්‍රෑම් 500ක් ඩිරම් 6ක් වගේ. ඔය ඇතුළේ තියෙන හකුරු. දහකුරු නෙමෙයි. අපි ගත්තා. මේ තියෙන්නේ කට්ට කරවලනේ. කරවල. ඩිරම් 7ක් වගේ වෙන්නේ. අන හකුරු. මේ තියෙන හකුරු පියන ග්‍රෑම් 500යි ඩිරම් 6ක් 7ක්. ඔතන ගාලා තිබ්බා. මේ තියෙන 6ක් වගේ වෙන්නේ. මේ තියෙන තව එකක්. ජාති දෙකක්. කැරට් මේක කැලින් ලංකා. මේ හාල් වර්ගයක් තියෙනවා. හාලුත් ඉතින් වෙනසක් නෑ අර ගණන්ම තමයි. මේ කොස් නෑ හාල් ලෝකේ 35යි. කොස් වේල කොහොමද තියෙන්නේ? මේක මොකද්ද? හාල් මැස්සෝ. දිරම් 10යි. කහ තියෙනවා දිරම් 5යි. අර උනේ ලංකාවෙන් එක බිස්කට් වර්ග කීපයක්ම තියෙනවා. මොනවද මේ පුහු දෝසි? දෝසි. මේ ටික නම් මේ ඉන්දියන් මොනවද මේ මොනවද ඒකට කියන්නේ සියඹලා. දැන් නැත්නම් සියඹලා. මෙතන සියඹලා තියෙනවා. මෙතන සියඹලා ටිකයි. උන්ගේ අර තා පිටි වගේකුත් තියෙනනේ මෙහා පැත්තේ. පිටි අනම්මනම්. හබල පෙති අනම්මනම් තියෙනවා ඉතින්. ඉන්දියන් නේ පාවිච්චි කරනවා. පොල් කිරි අනම්මනම්. ඒ හරිය ඉතින් වැඩිපුරම තියෙන්නේ මේ උයන ගන්න ඔය හාල් ඒවා තමයි ඉතින්. කුස්සියට අවශ්‍ය දේවල්. උයන්න. සීනි තියෙනවා. සීනි කිලෝවට් ඩිරම් 9ට වගේ ගන්න පුළුවන් රතු සීනි. අර පෙන්නන්න බැන්න අර මෙහෙ ළමයි ඇන්කර් නම් තෙල් තියෙනවා. තෙල් නම් අද ඔෆර් එකක් අපිට හම්බුන්නේ. අයියෝ තෙල් ගන්න එක නම් වාදයක්. ඒකේ තියෙන ඔක්කොම අකුරු ටික කියවලා බලලා තමයි ගන්නෙ. ඔව් ඉතින් නැතුව තෙල් ගන්න බෑනේ. මේ අද තියෙන ස්පෙෂල් ඔෆර්ස් මේ හිටි ගමන් තියෙනවා ඉතින්. හැමදාම නෑ. මේ තියෙන්නේ පොල් තෙල්. ඩිරම් 18යි ලීටර් මිලිලීටර් 900ක්. ඊට පස්සේ සෙසමි ඔයිල් තියෙනවා. සෙසමි ඔයිල් තියෙනවා. මේ හරිය හාල්. තල ඔයිල්. මේ හැවිලා පොල් තෙල්නේ. ඩිරම් 40යි. ගී හැමක් තියෙනවනේ එතන. ගී කියන්නේ සින්දු නෙමෙයි. මොනවද ගී කියන්නේ? ගිතෙල්. මෙහි හරියට ඔව් මෙහි හරියට ඉන්දියන් කට්ටිය කන්නේ නේ. ඔය ඉන්දියන් කට්ටිය ගොඩක් උයන්නේම ගී වලින්. අද ටිල් එක දාලා තිනවා ඩිරම් 36ට ඔෆර් එක. අනේ දැන් ටිල්ඩත් ගත්තා, දවාතුත් ගත්තා කිසිම එකක් පාන්නේ. ටිල් දෙක රහයි ඇත්තටම දවත් දෙකට වඩා. දවත් දෙක එක එක ක්වොලිටිස් තියෙනවා ඒකයි ප්‍රශ්නේ.
මේ හරි දිගටම ඉතින් ඔය මේ තියෙන ඔෆර් සෙක්ෂන් එක. අපි එකපාරක් ගත්තනේ දවස් එකක් ඒක නම් රහයි ඊට පස්සේ ඒක මතක නැහැ මොකද්ද ගත්ත කවරේ කියලා. කවර එක එක පාට වර්ග තියෙනවා. අපිට මතක නැහැ මොකද්ද ගත්ත එක කියලා. මේ ඇහිලා මේ මොනවද මේ චිප්ස් අනම්මන. මේ හරිය ඔෆර්ස් තමයි ගොඩක්ම. සතියෙන් සතිය ඔෆර් සෙක්ෂන්ස් ඉතින් වෙනස් වෙනවා. ආසම පැත්තක් අයිස්ක්‍රීම්. සහ හම්බෙන්නෙම නැති පැත්තක්. හම්බෙන්නේ නැහැ. ඉල්ලුවට ලැබෙන්නේ නැති පැත්තක්. ඉතින් ඔය අයිස්ක්‍රීම් වලට කතා කරන්න බෑ පැන එන්න එහෙම බෑ. අතින් ගන්න ඕනේ අයිස්ක්‍රීම් එහෙම අත දාලා ගන්න. මේ තියෙන ඇත්තටම මේ අපි අද පොඩ්ඩක් ඔය මේ බඩු ගන්න ගිහිල්ලා ඇවිදිනකොට ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් කෑලි ටික. මේ නැතුව මේ අර ලොකුවට අපි වීඩියෝ කරන්න ගියේ නෑ මේ එකින් එක මේකේ මිල මේකයි කියලා අපි එකින් එක අර පෙන්නුවේ නැහැ. එහෙම කරන්න බෑ ඔක ASCII. මේක ඇතුලේ වීඩියෝ කරන්න ඉතින් ටිකක් අමාරුයි. මේ තියෙන අර මේවනේ ෆෘට් පල්ප් එක ගොඩක් ස්මූතිස් අනම්මනම් හදන්න ගන්නේ. අයිස් කැට තියෙනවා. මේකත් ඇහිලා ඒත් පල්ප් එකේ මැංගෝ එක. මැංගෝ පල්ප් එක. පල්ප් එක. ගොඩක් ගන්න ඔය ස්මූතිස් වලට. ඒකයි අපි ඔයාලට එකින් එක මිල කිව්වේ නැත්තේ මේ පෙන්නන්න අමාරුයි. අනිත් එක ලොකු ඒරියා එකක් තියෙනවා කවර් කරන්න. මේකේ උඩ තියෙනවා ඇඳුම් සෙක්ෂන් එක. ඇඳුම් සපත්තු පොඩි ඉලෙක්ට්‍රික් ළමයි, බඩු ඔක්කොම තියෙනවා. අපි වෙන වෙලාවක ඔයාලට මේ හැම දෙයකම මිලත් එක්ක මේ ඊළඟ වීඩියෝ එකකින් පෙන්නන්න. එහෙනම් ආයි තව වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් අපි ගිහින් එන්න. බයි.